ආයුබෝවන් සුබ දවසක් හැමෝටම. අද නේචන් රූම් channel එකේ මම ඔයාලව එක්කගෙන යන්නේ මේ ලංකාවෙමද කියලා හිතාගන්න බැරි විදිහේ ටිකක් වෙනස් තැනක් බලන්න. ඒ තමයි පුංචි බරණැස. ඉතින් මේ පුංචි බරණැස කියන්නේ මොකද්ද කියලා කියන්න කලින් මම මුලින්ම ඔයාලට කියන්නම් මේ පුංචි බරණැස තියෙන්නේ කොහෙද කියලා. මේ පුංචි බරණැස පිහිටලා තියෙන්නේ මතුගම යටදොල ශ්‍රී විවේකාරාමයේ කියන පුරාණ විහාරස්ථානයේ. ඉතාම නිස්කලංක පරිසරයකට උරුමකම් කියන මේ විහාරස්ථානයේදී බැතිමතුන්ගේ වන්දනාමාන කටයුතු වෙනුවෙන් ඉදිවුණු චෛත්‍යයක්, බෝධීන් වහන්සේ නමක්, අලංකාර බිතුසිතුවමින් සහ කැටයමින් සමන්විත වෙච්ච විහාරගයක් වගේම ධාතු මන්දිරයකුත් දැක බලා ගන්න පුළුවන්. මම ඔයාලව මුලින්ම එකගෙන යන්න හදන්නේ යටදොර ශ්‍රී විවේකාරාමයේ විහාර මන්දිරයට. කලින් කිව්වා වගේම මේ විහාර මන්දිරයේදී ඔයාලට දැක ගන්න පුළුවන් අලංකාර බෙදසිතුවම්, ඒ වගේම අලංකාර කැටයම්. විහාරගේ ඇතුළේ තිබුණ පැරණි කැටයම්, බිතුසිතුවම්, බුදු පිළිම, දේව පිළිම වගේව දැක්කාම මට නම් හිතුනේ මෙතන වෙලා තියෙන්නේ පැරණි විහාරගේ නැවත ප්‍රතිසංස්කරණය කිරීමක් කියලා. මොකද මේ විහාරගේ බොහෝ සෙයින්ම පුරාණ විහාරස්ථානවල විහාරගෙවල් වලට සමානයි. ඒ වගේම මේ විහාර මන්දිරය ඇතුළේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ වැදගත් අවස්ථා සහ බෞද්ධ ඉගැන්වීම්වල විවිධ අවස්ථාවන් නිරූපණය කරන බිතුසිතුවම් වගේම කැටයමුත් නිර්මාණය කරලා තියෙනවා. අපිට මෙහිදී සක්මන් භාවනා වඩන ස්වාමීන් වහන්සේ නමක් දැක ගන්න ලැබිච්ච හින්දා අපි ඒ ස්වාමීන් වහන්සේට බාධා කරන්නේ නැතුව ඉක්මනින්ම විහාර මන්දිරයෙන් එළියට ආවා. මේ තමයි මේ විහාරස්ථානයේ ඉදි කරලා තියෙන චෛත්‍ය රාජානන් වහන්සේ සහ සීවලි මහරහතන් වහන්සේගේ ප්‍රතිමාව. සොත්තිය බ්‍රාහ්මණයාගේ කුසතන පූජාවත් සුජාතා සිටුදියණියගේ කිරිබිඩු පූජාවත් නිර්මාණය කරලා තියෙනවා. මේ යටදොර ශ්‍රී විවේකාරාමයේ බෝධීන් වහන්සේ. එහෙනම් දැන් අපි යමු මේ විහාරස්ථානයේ වැදගත්ම අංගය වුණු පුංචි බරණැස බලන්න. පුංචි බරණැස නිර්මාණය වෙලා තියෙන්නේ යටදොර ශ්‍රී විවේකාරාම විහාරාධිපති විජේසිරිපුර ධම්මගවේෂී හිමියන්ගේ සංකල්පයක් මත. ඉන්දියාවේ උත්තර ප්‍රදේශවල තියෙන බරණැස නගරයේ ආකෘතියකුත්, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ තියෙන අජන්තාලේනේ ආකෘතියකුත්, නේපාලයේ තියෙන ලුම්බිනි ආකෘතියකුත් මේ පුංචි බරණැසේ නිර්මාණය කරලා තියෙනවා. ඔයාලා මේ දකින්නේ ලුම්බිනි ආකෘතිය. මේ ලුම්බිනි ආකෘතියේ සිදුහත් කුමාරයාගේ උපත වගේම සිදුහත් කුමාර උපතින් පසු ප්‍රථම ස්නානය සිදු කළ අය විශ්වාස කරන මායා පොකුණ ඒ අයුරින්ම නිර්මාණය කරලා තියෙනවා. පුංචි බරණැසට ඇතුල් වන ස්ථානයේම වගේ ඔයාලට දැක ගන්න පුළුවන් ආනන්ද මහරහතන් වහන්සේ, බක්කුල මහරහතන් වහන්සේ ඇතුළු තවත් රහතන් වහන්සේලා කීප නමකගේම ප්‍රතිමා. මේ පුංචි බරණැසේ තවදුරටත් ඉස්සරහට ඇවිදගෙන ගියාම අපිට හමු වෙනවා බුදුරජාණන් වහන්සේ සිය ප්‍රථම ධර්ම දේශනාව පස්වග මහනුට දේශනා කරන ආකාරය නිරූපණය කරන ආකෘතියක්. මේ ආසන්නයේම නිර්මාණය කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේ බරණැස් නුවරදී සිය ප්‍රථම ධර්ම දේශනාව පවත්වනු ලැබුවායයි විශ්වාස කරන ස්ථානයේ ඉදි කරලා තියෙන ධම්මරාජික ස්තූපයේ වර්තමාන ස්වභාවය පෙන්눔 කරන්නා වූ ආකෘතියක්. මේ වීඩියෝයේම පසකින් ඉන්දියාවේ ධම්මරාජික ස්තූපයේ ඡායාරූපයකුත් මම ඇතුළත් කරලා තියෙනවා. ඊළඟට අපි බලන්න යන්නේ ධර්මචක්‍ර මුද්‍රාවෙන් වැඩ සිටින සාරානාත් බුද්ධ ප්‍රතිමාවේ ආකෘතිය. ඉන්දියානු සාරානාත් බුද්ධ ප්‍රතිමාවේ ඡායාරූපයකුත් මම ඇතුළත් කරලා තියෙනවා. සාරානාත් බුද්ධ ප්‍රතිමාව කියලා කියන්නේ ඉන්දියාවේ උත්තර ප්‍රදේශ ප්‍රාන්තයේ බරණැස් නුවර ආසන්නයේ පිහිටි සාරානාත් ප්‍රදේශය හා සම්බන්ධ බුද්ධ ප්‍රතිමා සම්ප්‍රදාය. මෙහි බුදුරජාණන් වහන්සේ ධර්මචක්‍ර මුද්‍රාවෙන් වැඩ සිටින ආකාරය තමයි නිරූපණය කරන්නේ. ධර්මචක්‍ර මුද්‍රාව කියලා කියන්නේ ධර්මයේ දේශනා කිරීම සංකේතවත් කරන මුද්‍රාව. ඒ නිසාවෙන් මේ මුද්‍රාව විශේෂයෙන්ම සම්බන්ධ වන්නේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව සමග. සාරානාත් බුදු පිළිමය පසු කරගෙන තවදුරටත් ඉදිරියට යනකොට අපිට දැක ගන්න පුළුවන් ළඟදීම නිර්මාණය කරන ලද විතර්ක මුද්‍රාවෙන් දහම් දෙසන සමාධි බුදු පිළිම වහන්සේගේ අනුරුවක් සහිත මූලගන්ධ කුටි විහාරයේ ආකෘතිය. විතර්ක මුද්‍රාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ පැහැදිලි කරමින්, සාකච්ඡා කරමින් හෝ ඉගැන්වීම සංකේතවත් කරන අභිනයක්. ඊළඟට අපි බලන්න යමු අජන්තාලේනේ ආකෘතිය.
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පිහිටලා තියෙන අජන්තා ලෙන් වලට බොහෝ සෙයින් සමාන වෙන විදිහට තමයි මේ අජන්තා ලෙන් නිර්මාණය කරලා තියෙන්නේ. අපිට මේ පුංචි බරණැස ගැන සියලුම විස්තර පැහැදිලි කරලා දුන්නේ විවේකාරාම විහාරවාසී ස්වාමීන් වහන්සේ නම. උන්වහන්සේ සඳහන් කරපු විදිහට ඉන්දියාවේ විශාල භූමි ප්‍රදේශයක පැතිරලා තියෙන අජන්තා ගුහා සංකීර්ණයේ වැදගත්ම අවස්ථාවන් කීපයක් තමයි මෙහි නිරූපණය කරලා තියෙන්නේ. මේ අජන්තා ලෙන් ආකෘතිය නිර්මාණය කරලා තියෙන්නේ කෘත්‍රිමව නිර්මාණය කරගත් ගල්ලෙනක් තුල. මේ පුංචි බරණැසේ නිර්මාතෘ හිමියන්ට අවශ්‍ය වෙලා තියෙනවා ලංකාවේ සහ ඉන්දියාවේ මූර්ති සම්ප්‍රදායන් අතර වෙනස පෙන්නුම් කරන්න. ඒ අපේක්ෂාවෙන් මෛත්‍රී බෝසත් ප්‍රතිමාව සහිත ඉන්දියාවේ චෛත්‍ය නිර්මාණය කරන ආකාරයත් ලංකාවේ චෛත්‍ය නිර්මාණය කරන ආකාරයත් මෙහිදී වෙන්වෙන්ම නිරූපණය කරලා තියෙනවා. ඊළඟට අපිට දක්නට ලැබෙන්නේ විපස්සී බුදුරජාණන් වහන්සේගේ සිට ගෞතම බුදුරජාණන් වහන්සේ දක්වා වූ සත්බුදුවරුන්ගේ ප්‍රතිමාවන්. අපිට තොරතුරු පැහැදිලි කරලා දීපු ස්වාමීන් වහන්සේ සඳහන් කරපු ආකාරයට මේ පුංචි බරණැස් තුළ අජන්තා ලෙන නිර්මාණය කිරීමට හේතු කීපයක්ම තිබිලා තියෙනවා. දඹදිව වන්දනා චාරිකාවලට එකතු වෙන ශ්‍රී ලාංකික බැතිමතුන් අතින් මගහැරෙන ස්ථානයක් තමයි මේ අජන්තා ලෙන් කියලා කියන්නේ. මොකද මේ අජන්තා ලෙන් පිහිටලා තියෙන්නේ බුද්ධ ගයාවට සහ බරණැසට ඉතාමත් දුරින්. මේ පුංචි බරණැස තුළ අජන්තා ලෙන් වල ආකෘතියක් නිර්මාණය කිරීමට ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ මේක. උන්වහන්සේ සඳහන් කරපු විදිහට අනිත් කාරණාව තමයි පාසල් ළමුන්ට අජන්තා ලෙන පිළිබඳව හැදෑරීමට අවශ්‍යතාවය ඇති පාසල් ළමුන්ට ඒ පිළිබඳව අවබෝධයක් ලබා දීමට උත්සාහ කිරීම. මේ අජන්තා ලෙන් ආකෘතියේ දෙවෙනි කුටියට ගියාම අපිට දැක බලා ගන්න පුළුවන් බුදුන් වහන්සේගේ පිරිනිවන් පෑම නිරූපණය කරන ප්‍රතිමාවක් සහ විෂ්ණු දෙවියන්ගේ ප්‍රතිමාවක්. මේ අජන්තා ලෙන් ආකෘතිය තුළ නිර්මාණය කරලා තියෙන සියලුම කලා නිර්මාණ ඉන්දියාවේ අජන්තා ලෙන් වල ආකාරයටම නිර්මාණය කරන්න උත්සාහ අරගෙන තියෙනවා. මේ අජන්තා ලෙන් ආකෘතියේ තුන්වෙනි කුටීරයට. ඒ කියන්නේ මේ අජන්තා ලෙන් ආකෘතිය තුළ තියෙන විශාලම කුටීරයට ආවහම අපිට දැක ගන්න පුළුවන් සමාධි බුද්ධ ප්‍රතිමාවක්. ඒ වගේම වරද මුද්‍රාව, විතර්ක මුද්‍රාව, ආභිස මුද්‍රාව, භූමි ස්පර්ශ මුද්‍රාව වගේ විවිධ වූ මුද්‍රාවලින් බුදුරජාණන් වහන්සේ ලෝ සත්වයාට ධර්මයේ දේශනා කරන ආකාරය නිරූපණය කරන්නා වූ ප්‍රතිමාවන්. මම මේ වීඩියෝවම පසකින් ඉන්දියාවේ අජන්තා ලෙන් වල මේ හා සමානම ස්ථානයක ඡායාරූපයකුත් ඇතුළත් කරලා තියෙනවා. මේ තුන්වන කුටීරේ අවසානයේදී අපිට දැක ගන්න පුළුවන් මතු බුදු වීමේ අපේක්ෂාවෙන් වැඩ සිටින මෛත්‍රී බෝධිසත්වයන්ගේ ප්‍රතිමාවක්. ඉන්දියාවේ බරණැස් නුවර දක්නට ලැබෙන දමේක ස්තූපය ආකෘතියකුත් ඉදිරියේදී මේ පුංචි බරණැස් තුන නිර්මාණය කිරීමට අපේක්ෂා කරන බව තමයි ස්වාමීන් වහන්සේ අපත් සමග පැවසුවේ. දැන් මම ඔයාලට කියන්නම් මේ පුංචි බරණැස බලන්න යන්න පුළුවන් ගමන් මාර්ගය කොහොමද කියලා. කොළඹ ඉඳලා දක්ෂිණාධිවේගී මාර්ගයේ දිගේ ඇවිත් දොඩන්ගොඩෙන් එක්සිට් වෙලා මතුකම් පැත්තට කිලෝමීටර් 7ක් විතර යනකොට යටිදොළවත්ත පහළ හන්දියට ළඟා වෙන්න පුළුවන්. යටිදොළවත්ත පහළ හන්දියෙන් දකුණු පැත්තට තියෙන අතුරු පාර දිගේ කිලෝමීටර් 2.5ක් විතර ගියාම මේ පුංචි බරණැසට ළඟා වෙන්න ඔයාලටත් පුළුවන්. අවශ්‍ය අයට මම ලොකේෂන් එක පල්ලෙහින් සඳහන් කරලා තියෙනවා. දැන් ඔයාලා මේ දකින්නේ අජන්තා ලෙන් ආකෘතියේ පිටවීමේ දොරටුව. ඒ වගේම ඉන්දියාවේ අජන්තා ලෙන් වල ඡායාරූපයකුත් මම ඇතුළත් කරලා තියෙනවා. ඉතින් එහෙනම් මේ අසිරිමත් පුංචි බරණැස දැක බලා ගන්න ඔයාලටත් ආරාධනා කරන ගමන්ම අපි ගිහින් එන්න. මේ වගේම වීඩියෝවකින් නැවතත් ඔබ හමු වෙනතුරු ඔබ සැමට සුබ සතියක්.